ඔයාට කවදා හරි දවසක හිතිලා තියෙනවද මේ ප්‍රංශ භාෂාව හරි අමාරුයි. මේකේ උච්චාරණය අමාරුයි, ග්‍රැමර් අමාරුයි. මේක කොහොමද මම ඉක්මනට අල්ලගන්නේ? මේ වගේ දේවල් ඔයාට හිතිලා ඇති. එහෙනම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ අය මේ ප්‍රංශ භාෂාව අමාරුයි කියලා කියන්නේ සිංහල භාෂාවට එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවට සාපේක්ෂව. ඉතින් ඔයාලා මේ අමාරුයි කියලා හිතාගෙන ඉන්නේ ප්‍රංශ භාෂාව වෙනස් නිසා. Le français différent pas difficile. French is different but not difficult. ඉතින් ප්‍රංශ භාෂාව අමාරුයි කියලා හිතන වෙලාවට හිතන්න අපේ සිංහල භාෂාවත් කොච්චර අමාරුද කියලා. මොකද අපේ සිංහල භාෂාවේ හෝඩියේ තියෙන අකුරු 60ක්. ඒ වගේම ව්‍යාකරණ පැත්ත ගත්තොත් උක්තාක්‍යාත පද සම්බන්ධ සංදි ඔය වගේ සෑහෙන දේවල් තියෙනවා. සිංහල ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගන්න. ඉතින් අපිට ප්‍රංශ භාෂාව අමාරුයි වගේ හිතනවා වගේම තමයි විදේශික කෙනෙක් සිංහල භාෂාව ඉගෙන ගනිද්දිත් එයාලටත් ඒ වගේම හිතෙන්න පුළුවන් සිංහල භාෂාව ගැන. මේ ප්‍රංශ භාෂාව අපි දන්න භාෂාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම්. පළවෙනි දේ තමයි spelling versus pronunciation mismatch. ඒ කියන්නේ අක්ෂර වින්‍යාසය සහ උච්චාරණය අතර තියෙන නොගැලපීම. ඊටාම සරලව කිව්වොත් ලියන විදියට නෙමෙයි කියවෙන්නේ. දැන් මේ පළවෙනි වචනය අපි ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන්නේ බොකු. බොකු. හැබැයි ඒක ලියලා තියෙන විදියත් එක්ක අපිට හිතෙන්නේ ඒක වෙන විදියකට උච්චාරණය කරනවා කියලා. ඉතින් මෙතෙන්දී අපිට දැනගන්න අවශ්‍යයි ප්‍රංශ භාෂාවේ letter combinations. මේ වාක්‍ය අපි ප්‍රොනවුන්ස් කරන්නේ il parle. දැන් අගට NT තියෙනවා. නමුත් අපි ඒවා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. ඊළඟට මේක අපි කියවන්නේ les amis කියලා. ඉතින් මෙතෙන්දී අපි වචන දෙක අතර පොඩි ලින්ක් එකක්, liaison එකක් හදනවා. ඉතින් මේ ප්‍රංශ භාෂාව ඉංග්‍රීසි භාෂාවට සාපේක්ෂව ගොඩාක් වෙනස් උච්චාරණ රටාවන් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට CH ගත්තොත් ඒක ඉංග්‍රීසි භාෂාවේදී ච සවුන්ඩ් එකකින් කියුවට ප්‍රංශ භාෂාවේදී ඒක ෂ් සවුන්ඩ් එකකින් තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. ඊළඟට OU ඒක ප්‍රංශ භාෂාවේ උ සවුන්ඩ් එකකින් තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. OI ඒක අපි ව සවුන්ඩ් එකකින් තමයි ප්‍රංශ භාෂාවේදී ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ වගේම මේ ON වගේ letter combinations අපි ප්‍රොනවුන්ස් කරන්නේ nasal sound එකකින්. අපේ සිංහල භාෂාවේ ගත්තොත් සංඥක ශබ්දයකින් තමයි අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට මේක කියවෙන්නේ on. Silent letters. ප්‍රංශ භාෂාවේදී මෙන්න මේ අකුරු වචනයක අගට යෙදුනොත් ඒක silent letter එකක් විදිහට තමයි යෙදෙන්නේ. ඊට අමතරව lettre H ඉංග්‍රීසි භාෂාවේ H අකුර ප්‍රංශ භාෂාවේදී silent letter එකක්. ප්‍රංශ භාෂාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාව වලින් වෙනස් වෙන තවත් තැනක් තමයි ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී සෑම නාමපදයකටම gender එකක් තිබීම. ඉතින් ප්‍රංශ භාෂාවේදී ඕනම නාමපදයක් එක්ක ස්ත්‍රීලිංග නැත්නම් පුරුෂලිංග කියන කැටගරිස් වලට අයිති වෙනවා. තවත් නාමපද කීපයක් තියෙනවා ඒවා බහුවචන විදියට යෙදෙන. ඉතින් ප්‍රංශ භාෂාවේදී අපි අලුතෙන් වචනයක් ඉගෙන ගනිද්දී අලුතෙන් නාමපදයක් ඉගෙන ගනිද්දී ඒකට අදාළ gender එකත් අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද ඊට අදාළව තමයි අපි articles, adjectives ඒ වගේ දේවල් යොදන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් පොතක් කියලා කියන්නේ un livre. මේසයක් කියලා කියන්නේ une table. ලොකු පොතක් කියලා කියන්නේ un grand livre. ලොකු මේසයක් කියලා කියන්නේ une grande table. ඉතින් ඒ විදිහට නාමපදයේ gender එකට අදාළව තමයි අපි articles, adjectives ඒ වගේම සමහර අවස්ථාවල past participle endings වගේ දේවල් එකතු කරන්නේ. ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් එක ගත්තට පස්සේ ප්‍රංශ භාෂාවේදී අපි දකින ඊළඟ වෙනස්කම තමයි verb conjugations. ඒ කියන්නේ උක්තයට අනුව ආඛ්‍යාතය හැඩ ගැසීම. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ ගත්තොත් උක්තයට අනුව එකම රටාවකට තමයි අපේ ආඛ්‍යාතය පෙළගස්වන්නේ. උදාහරණයක් විදිහට මම නම් මි, අපි නම් මු, මම කමි, අපි කමු. ඒ විදිහට ප්‍රංශ භාෂාවේදීත් මේ වගේ සාමාන්‍ය රටාවකට කොන්ජුගේට් වෙන verbs වර්ග තියෙනවා. ඒවට regular verbs කියලා කියනවා. හැබැයි ඊට අමතරව irregular verbs, ඒ කියන්නේ සාමාන්‍ය රටාව අනුගමනය කරන්නේ නැතුව කොන්ජුගේට් වෙන verbs උත් කීපයක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ප්‍රංශ භාෂාව අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් විදියට සමහර වෙලාවට අපිට verb එකක් දැක්කම හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේක
සාමාන්‍ය රටාවට කොන්ජුගේට් වෙන verb එකක්ද අසාමාන්‍ය විදිහට කොන්ජුගේට් වෙන verb එකක්ද කියලා. නමුත් මේ verb conjugations ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තට පස්සේ ඔයාලට පේන්න ගන්නවා මෙතන යම්කිසි රටාවක් තියෙනවා කියලා. ඉතින් මේ රටාව අඳුරගත්තට පස්සේ ඔයාලට හරිම ලේසියෙන් ඕනම conjugation එකක් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රංශ භාෂාව වෙනස් වෙන තව තැනක් තමයි speed of native speech. ප්‍රංශ ජාතිකයෝ කතා කරන ස්පීඩ් එක. ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ කියනවා මේ ප්‍රංශ ජාතිකයෝ හරි ඉක්මනට කතා කරනවා. ඒක නිසා කොච්චර ප්‍රංශ ඉගෙනගෙන තිබුණත් වැඩක් නැහැ. ප්‍රංශ ජාතිකයෙක් එක්ක කතා කරාම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? අපි පොතේ ඉගෙනගෙන තියෙන විදියට නෙමෙයි ප්‍රංශ ජාතිකයෝ කතා කරන්නේ. මොකක්ද මේකට හේතුව? ඉතින් ඔයාලට මේ ප්‍රංශ ජාතිකයෝ වේගෙන් කතා කරනවා වගේ ඇහෙන්නේ වේගය වැඩි කිරීමක් නෙමෙයි. එයාලා වචන කෙටි කරලා තමයි කතා කරන්නේ. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. දැන් බලන්න මේ වාක්‍ය ලියලා තියෙන විදිය. Je suis française. හැබැයි මේක ප්‍රංශ ජාතික කාන්තාවක් කියනවා නම් කියන්නේ je suis française. je suis française. ඒකට හේතුව තමයි මේ je suis කියන එක ඒගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන්න පහසුව සඳහා suis කියලා කෙටි කරගෙන තියෙනවා. suis. තව උදාහරණයක් බලමු. tu es sûr. tu es sûr. හැබැයි ප්‍රංශ ජාතිකයෙක් මේක කියවන්නේ t'es sûr. t'es sûr. tu es කියන එක යාලා te කියලා කෙටි කරගෙන තියෙනවා. හොඳයි මම මේ වීඩියෝ එකේ කතා කරපු කාරණා 4 නිසා ප්‍රංශ භාෂාව අපි දන්න සිංහල සහ ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගත්තොත් වෙනස් කියලා අපිට තේරෙනවා. හැබැයි මේ වෙනස් කියලා කියන්නේ අමාරුයි කියන එක නන් නෙවෙයි. ඉතින් කොහොමද අපි මේක හරියාකාරව ඉගෙන ගන්නේ? ප්‍රංශ භාෂාව අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් විදියට ඔයා මුලින්ම කරන්න ඕනේ මේක අලුත් භාෂාවක් කියලා හිතලා මේකේ තියෙන grammar rules ටික ඉගෙන ගන්න එක. අනිත් දේ තමයි කිසිම වෙලාවක ප්‍රංශ භාෂාව ඔයාලා දන්න අනිත් භාෂාවන්ට සමාන කරගෙන ඒ භාෂාවලට අදාළ ව්‍යාකරණ රීති මේකට ආදේශ කරන්න යන්න එපා. ඉතින් මේ ප්‍රංශ භාෂාවට ටිකක් දුරට ස්පාඤ්ඤ භාෂාව, ඉතාලි භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවේ යම් යම් සමානකම් අපිට දකින්න ලැබෙනවා. නමුත් මේ භාෂාවන් එකකට එකක් වෙනස්. එක සමාන වචන වුණත් මේ භාෂාවන් වල දකින්න ලැබෙනවා. නමුත් තේරුම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එක වගේ පෙනුනට මේ භාෂාවන් එකකට එකක් වෙනස්. ඒකේ ප්‍රොනන්සියේෂන් එක, එතකොට grammar, vocabulary මේ හැමදේම වෙනස්. ඒක නිසා භාෂාව ඉගෙන ගන්න කලින් ඒ භාෂාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. ඉතින් ඊළඟ කාරණාව තමයි භාෂාවක් ලියන්න කියවන්න විතරක් පුළුවන් වෙලා වැඩක් නැහැ. ඒ භාෂාව තේරුම් ගන්නයි කතා කරන්නයි අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර ප්‍රංශ භාෂා දැනුමක් තිබ්බත් native speaker කෙනෙක් ඇවිල්ලා කතා කරොත් ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේම ඒකට උත්තර දෙන්නත් අමාරුයි. ඉතින් මේ භාෂා ඉගෙන ගන්න ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් තමයි එයාලා හිතනවා ඉස්සෙල්ලම ලියන්නයි කියවන්නයි ඉගෙන ගත්තට පස්සේ ඊටු දේවල් හදාගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් සමහර භාෂා තියෙනවා. නමුත් ප්‍රංශ භාෂාව ඇවිල්ලා ලියන විදියට වඩා තරමක් වෙනස් විදියකට තමයි කතා කරන්නේ. ඉතින් listening skill එක හදාගන්න ඔයාලට online උනත් resources තියෙනවා. native conversations, native speakers ලා කතා කරන conversation videos තියෙනවා. podcasts තියෙනවා. ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් refer කරන්න. ඊට පස්සේ මේ භාෂාව ටික ටික කතා කරන්න පටන් ගන්න. මොකද කතා නොකර හිටියොත් භාෂාවක් කතා කරන්නම බෑ. ඒක නිසා Tamanටම හරි කමන්නේ මේ භාෂාවෙන් කතා කරන්න. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට listening, oral, reading, writing කියන skills හතරම develop කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවසානම කාරණාව තමයි කිසිම වෙලාවක මේ භාෂාව අමාරුයි කියන නෙගටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න එපා. ඒ නෙගටිව් මයින්ඩ්සෙට් එක නැත්තම් ඒ ඍණාත්මක සිතුවිලි වලට පුළුවන් ඔයාට මේ භාෂාව එපා කරවන්න. ඒක නිසා මුලින්ම තමන් මේ ඉගෙන ගන්න භාෂාව ගැන ආසාවක් ඇති කරගන්න. මොකද ප්‍රංශ භාෂාව කියන්නේ ලෝකේ තියෙන ලස්සනම භාෂාවක්. ප්‍රංශ ජාතිකයෝ කතා කරද්දී ඔයාලට තේරෙනවා ඇති ඒකේ අමුතුම රිද්ම් එකක් තියෙනවා. හරිම ලස්සනයි අහන් ඉන්න. ඉතින් ඔයත් ආස නැද්ද මේ වගේ භාෂාවක් ෆ්ලුවන්ට් විදියට කතා කරන්න? ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා.
මේ භාෂාව විනෝදාංශයක් විදියට ඉගෙන ගන්න. එතකොට ඔයා මේ භාෂාවට එන්න ආදරය කරන්න පටන් ගනී. ඉතින් එන්ජොයි කරන ගමන් ආසාවෙන් මේ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න. එතකොට ඔයාලට බලාපොරොත්තු වෙන ගෝල් එකට ඉතාම ඉක්මනින් යන්න පුළුවන්. Je vous souhaite plein de réussite dans votre apprentissage du français. Merci beaucoup d'avoir regardé cette vidéo. Moi, c'est Sam, votre professeur de français. Voilà. À bientôt les amis. Bisous, bisous.